ඔයාලට නීතිමය ගැටලු තිබුණත් නැතත් සරල නීතිමය ඉංග්‍රීසි වචන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒක කොයි මොහොතක හරි තමන්ගේ ප්‍රයෝජනෙට එන්න පුළුවන්. ඔයාගේ ඉඩමේ ඔප්පුවට කියන්නේ deed කියලා. deed. එතකොට ඔයා ඉන්න ගෙදර ඔයාගේ අම්මා තාත්තගෙන් තෑග්ගක් විදිහට ලැබුණ එකක් නම් ඒක එන්නේ තෑගි ඔප්පුවකින්. තෑගි ඔප්පුවට කියන්නේ deed of gift. deed of gift. අපි එක වැඩවලට දිවුරුම් ප්‍රකාශ දෙනවානේ. දිවුරුම් ප්‍රකාශයට කියන්නේ affidavit. affidavit. ඔයා මොකක් හරි ප්‍රශ්නකට පැමිණිල්ලක් දානවා නම් පැමිණිල්ල දාන කෙනා ඔයා නම් ඔයාට කියන්නේ plaintiff කියලා. එතකොට අනිත් පාර්ශවයට කියන්නේ විත්තිය. විත්තියට කියන්නේ defendant. සාපරාධී වරදට කියන්නේ